ගුරු කියන්නේ කෙනෙකුගේ මුළු ජීවිතයටම බලපාන ග්‍රහ දේවතාවෙක්. පුද්ගල කාරක, ධනයට කාරක, විවාහයට කාරක, අධ්‍යාපනයට කාරක, දරුපළවලට කාරක වන ග්‍රහයා තමයි ගුරු. තත්කාල ශාස්ත්‍රයේදී යමෙකුගේ ජීවිතය පිළිබඳව බලන්නෙත් ගුරු ග්‍රහයාගෙන්. සුරයන්ගෙත් ගුරු ලෙස හඳුන්වන ගුරු ලෝකෝත්තර මගක ගමන් ගන්නා ග්‍රහයෙක්. ගුරු ග්‍රහයා සිටින ස්ථානය අනුව කෙනෙකු ඉපදුණුදා පටන් මැරෙනකම් විස්තර කියන්නට පුළුවන්. තෙරුවන් සරණයි. සසඳර YouTube නාලිකාව නරඹන ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ මැයි 14 වෙනිදා සිදුවන ගුරු මාරුව ඔබට කොහොමද කියන කාරණාව සම්බන්ධවයි. ගුරු කියන්නේ පුද්ගල කාරක, ධනයට කාරක, විවාහයට කාරක, අධ්‍යාපනයට කාරක, දරුපළවලට කාරක වන ග්‍රහයයි. තත්කාල ශාස්ත්‍රයේදී යමෙකුගේ ජීවිතය පිළිබඳව බලන්නෙත් ගුරු ග්‍රහයාගෙන්. සුරයන්ගෙත් ගුරු ලෙස හඳුන්වන ගුරු ලෝකෝත්තර මග ගමන් ගන්නා ග්‍රහයෙක්. වාහනය මිනිසායි. ආයුධය කලසවන අතර වාසස්ථාන භාණ්ඩාගාරයයි. මනුෂ්‍යයාගේ වැඩි දියුණුවට උසස් වීමට ගුරු බලය ලබා දේ. යහගුණ වගේම වාසනාවන්ත භාවය ඇති කරයි. ඒ වගේම තමයි ගුරු නරක් වීමෙන් ඕනෑවට වඩා ශරීරයේ මහත් වීමේ රෝග, ලේවිෂ වීම, මොළය තදවීම, සන්නිපාත උණ, දියවැඩියාව වැනි රෝග ඇති කරනු ලබයි. 2025 මැයි මාසේ 14 වෙනිදා පස්වරු 10:36ට ගුරු ග්‍රහයා බුධට හිමි මිථුන රාශියට පැමිණෙනවා. ඒ වගේම 2026 ජූනි 2 දක්වා මෙහි රැඳී සිටිනවා. ඒ අතර වක්‍ර වෙමින් නිවෘත්ත වෙමින් තමයි ගමන් ගන්නේ. ඊටමත් සුවිශේෂී ග්‍රහ මාරුවක් තමයි මේක. ලග්න කිහිපයකට ඊටාම සුබඵල ඇති කරවනවා. ඉතින් මේ වීඩියෝ එක ඔබට වැදගත් කියලා හිතනවා නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන්නටත් අමතක කරන්නට එපා. එහෙමනම් අපි බලමු ඔබේ ලග්නයට මේ ගුරු මාරුව කොහොමද කියලා. සසඳර ජ්‍යෝතිෂ සේරය මගින් ඔබගේ සියලුම ජ්‍යෝතිෂ තටයුතු කරණමින් සහ විශ්වාසවන්තව කරගන්න. කේන්දර සකස් කිරීම, පලාපල බැලීම, දිව්‍යමය නැකත් සැඳීම, පොරොන්දම් ගැලපීම, තත්කාල නිමිති බැලීම, වාස්තු දෝෂ පරීක්ෂාව, ගුප්ත විද්‍යා පරිත්‍ර ඇතුළු සියලු කටයුතු ගැන එකම තැනකින්. අමතන්න දුරකථන 077 35 300 WhatsApp 072 35 300. මේෂ ලග්නය. මේෂ රාශියට මේ ගුරු මාරුව සිද්ධ වෙන්නේ වික්‍රමස්ථානය වන 3 වැනි භාවයටයි. මේෂ රාශියේ පුණ්‍යස්ථානය වන 9 වන්නට සහ වැස්ථානය වන 12 වන්නට අධිපති තමයි මේ 3 වන්නට ගෝචරය වෙන්නේ. නමුත් 3 වන්න අසුභ ස්ථානයක් වශයෙන් පිළිගැනුණත් ගුරු ග්‍රහයාගේ පැමිණීම ඒ තරම් අසුභ තත්ත්වයක් ඇති නොකරනු ඇත. ඔබගේ කුසලතාවය, බුද්ධිය වර්ධනය වීමක් සිදුවන බව පෙනෙනවා. නමුත් තමන්ගේ හෝ ළඟම ඥාති සහෝදර සහෝදරියන් සමග යම් විරසක වීමේ හැකියාවක් සිදුවිය හැකියි. ඒ නිසා මේ අය සමග කටයුතු කරද්දී බොහෝ කල්පනාකාරී භාවයෙන් යුතුව කටයුතු කරන්න ඕනේ. යම් විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔබගේ ඇති නිර්මාණශීලී හැකියාව වෙනදාටත් වඩා කැපී පෙනෙනවා. වගේම ඒ වගේ නිසි ප්‍රයෝජන ගැනීමට හැකියාව ඇති වෙනවා. උසස් අය ආශ්‍රය කරන්නටත් ලැබෙනවා. ඔබ උසස් අධ්‍යාපනය ලබන කෙනෙක් නම් ඒ උසස් අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව ඉදිරියටම කරගෙන යන්න පුළුවන් වෙනවා. ඒ වගේම අධ්‍යාපනය සඳහා විදේශගත වීමේ වාසනාවක් ඇති වෙනවා. ඒ නිසා හැකිතාක් උත්සාහවන්ත වෙන්නට හිතට ධෛර්යය අරගන්න මේ කාල සීමාවේදී ඔබට ඉදිරියට යන්න පුළුවන් වෙනවා. කොහොම වුණත් ඔබේ ජන්ම පත්‍රයේ ගුරු දුබල බලයෙන් සිටිනවා නම් ඒ පිළිබඳව නිවැරදිව පරීක්ෂා කරවාගෙන ඒ සඳහා පිළියම් කළ යුතුයි. වෘෂභ ලග්නය. ගුරු ග්‍රහයාගේ මාරුවීම වෘෂභ ලග්නයට කොහොමද කියලා දැන් බලමු.
වෘෂභ ලග්න හිමියාගේ ජන්මපත්‍රයේ ධනස්ථානය වන දෙවැන්නට තමයි ගුරු පැමිණෙන්නේ. ඊටාම සුබ ග්‍රහ මාරුවක් හැටියට මේක සලකන්න පුළුවන්. මාරකස්ථානය වන 8 වැන්නටත් සියලු ලැබීම් පෙන්වන 11 වැන්නටත් අධිපති තමයි මේ දෙවැන්න වන මිථුනයට පැමිණෙන්නේ. ධනකාරක ගුරු දෙවැන්න වන ධනස්ථානයට පැමිණීම ඊටාම හොඳයි. මේ වෙලාවේ සෙනසුරු ග්‍රහයත් බලවත්ව ගමන් කරන වෙලාවක්. මේ සියල්ලම එකට එකතු වෙලා තියෙනවා. ඒ නිසා ධනය සම්බන්ධයෙන් ඊටා සුවිශේෂී කාල සීමාවක් හැටියට මේක හඳුන්වන්න පුළුවන්. ඔබ මෙතෙක් කාලයක් ආර්ථික වශයෙන් අඩවපනව සිටියා නම් එක පාරටම නැගී සිටීමට හැකියාව පවතිනවා. ඒ නිසා මේ කාල සීමාවේදී ඔබ ව්‍යාපාරයක් හෝ එවැනි දෙයක් පටන් ගන්න නොසිතූ වාසියත් කරගන්නට පුළුවන්. ඔබට සහ ඔබේ පවුලේ සියලු දෙනාට සැපෙන් සතුටෙන් ගත කරන්න පුළුවන් කාලයක් තමයි මේ ගුරු මාරුව. මිථුන ලග්නය. මිථුන ලග්න හිමියන්ගේ ලග්නස්ථානයට තමයි මේ ගුරු පැමිණෙන්නේ. ප්‍රඥාකාරක ගුරු බුද්ධිකාරක බුදගේ භාවයකට තමයි මේ එන්නේ. ගුරු බුද සතුරු බලයෙන් සිටියත් ලග්නයට පැමිණීම යම් විශේෂ තත්ත්වයක්. විශේෂයෙන්ම අධ්‍යාපනයට මේ සතුරු බලය කෙසේවත් බලපාන්නේ නැහැ. මිථුන ලග්න හිමියන්ගේ ජන්මපත්‍රයේ බලවත් කේන්ද්‍රස්ථාන දෙකක් වන 7 වැන්න වූ කලස්ත්‍රාණයටත් 10 වැන්න වූ රැකියා ස්ථානයටත් අධිපති ගුරු තමයි මේ ලග්නස්ථානයට පැමිණෙන්නේ. ගුරු ලග්නයට එනවා කියන්නේ අන්‍ය ග්‍රහයන්ගෙන් යෙදෙන අරිෂ් යෝග භංග කරනවා. ධනයට වඩා ඥානය ඇති කරනවා. අන්‍යයන්ගෙන් කීර්තිය ප්‍රශංසාව ලබා දෙනවා. සියලු අකල් විපත් වලින් ආරක්ෂා කරනවා. ප්‍රඥාකාරක ග්‍රහයෙක් වන ගුරු ලග්නස්ථානයට පැමිණීම මිථුන ලග්න හිමියන්ට සුබ ගෙන දෙන බව කියන්නට පුළුවන්. කටක ලග්නය. කටක ලග්න හිමි ඔබට මෙම ග්‍රහමාරුව කොහොම වෙයිද? ඔබගේ කේන්දරයේ රෝගස්ථානය වන 6 වැන්නෙත් පුණ්‍යස්ථානය වන 9 වැන්නෙත් අධිපති තමයි මේ 12 වැන්න වූ මිථුන රාශියට පැමිණෙන්නේ. ඔබ වසර 2කමාරක අෂ්ටමේ රාෂ්ටකයක් ගත කරලා තරමක් දුක් කම්කොට්ටළු විඳලා අවසන් වීමෙන් පසුව තමයි මේ ග්‍රහමාරුව ලබන්නේ. ගුරු 12 වැන්නට පිවිසීම ආර්ථිකයට යහපත් නොවුනත් ආධ්‍යාත්මික පැත්තට නම් හොඳයි. වෙනදාට වඩා ඔබ ආගම දහමට කිට්ටු වෙනවා. ඒක ඔබේ ජීවිතයට මහත් අස්වැසිල්ලක් වෙනවා. ඔබගේ ජන්ම කේන්ද්‍රයේ ගුරු දුර්වල සිටී නම් ඔබගේ තැන්පත් ධනය මෙන්ම හරි හම්බ කරන දේ නැති වී යන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මෙම කාල සීමාවේදී ඉතා බුද්ධිමත්ම හා අර පරිස්සමෙන් ජීවත් වන්නටත් හුරු වීම වැදගත්. ඒ වගේම මෙම කාල සීමාවේදී ලෙඩ රෝග පිළිබඳව නම් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. සිංහ ලග්නය. සිංහ ලග්න ඔබට ගුරු ග්‍රහයාගේ ග්‍රහ මාරුව කෙසේ වෙයිද කියලා දැන් බලමු. ඔබ මේ ගත කරන්නේ අෂ්ටම ඒරාෂ්ටක කාලයක්. ත්‍රිකෝණ ස්ථානයක් වන 5 වැන්නට සහ ආයුෂ පෙන්වන 8 වැන්නට අධිපති වන ගුරු ලැබීම් ස්ථානය වන 11 වැන්නට තමයි ගෝචරයෙන් එන්නේ. ධනස්කාරක ග්‍රහයෙක් ලැබීම් පෙන්වන ස්ථානෙට එම සුවිශේෂී වූ ග්‍රහ පීඨීමක්. ඒ වගේම මේක ධන යෝගයක් කියලා කියන්න පුළුවන්. මේ නිසා ඔබට ලැබීම් ඇතිවන්නට පටන් ගන්නවා. නමුත් අෂ්ටම ඒරාෂ්ටක තත්වයක සිටින නිසා යම් මානසික පීඩාවන්ට ලක්වෙන්නට හැකියාව පවතිනවා. නමුත් මේ ග්‍රහමාරුව තුළින් අසුබ තත්වයන් නොදැනීම මගහැරී යන තත්වයක් පෙන්නුම් කරනවා. ඒ නිසා ඔබට යම් සැනසෙල්ලක් ලබා ගන්නට පුළුවන් කියලා කීමට හැකියාව තියෙනවා. කන්‍යා ලග්නය. ගුරුමාරුව කන්‍යා ලග්න හිමියන්ට බලපාන ආකාරය දැන් විමසා බලමු. සුබ ස්ථානය වන 4 වැන්නටත් කලත්‍ර ස්ථානය වන 7 වැන්නටත් අධිපති ගුරු කර්මස්ථානය මෙන්ම රැකියා ස්ථානය වන 10 වැන්නට තමයි ගමන් කරන්නේ. විශේෂයෙන්ම ඔබට ආර්ථික වශයෙන් ධනලාභ ඇති කරන පිහිටීමක් වෙනවා. ස්ථිර වෘත්තියක යෙදීමට අවස්ථාව සැලසෙනවා. රැකියාවක යෙදී සිටිනවා නම් එහි ඇති බාධක ස්ථානයන් හඳුනා ගැනීමටත් ඒ සඳහා පිළියම් යෙදීමටත් හැකි වෙනවා. ඒ තුලින් රැකියාවේ උසස් තැනකට යන්න පුළුවන්කම තියෙනවා.
ඒ වගේම යහපත් ශරීරයක් මෙන්ම යහපත් පෞරුෂවයක් ඔබට ලැබෙනවා. දියුණුව ටිකෙන් ටික ඇති වෙන බව කියන්නට පුළුවන්. තුලා ලග්නය. තුලා ලග්න හිමි ඔබට ගුරු ග්‍රහයා මිථුන රාශිගත වීම කෙසේද කියන ආකාරයත් බලමු. සතුරු සහ රෝග ස්ථානය වන 6 වැන්නටත් සහජ ස්ථානය නැත්නම් සහෝදර ස්ථානය වන 3 වැන්නටත් අධිපතිව ඉන්න ගුරු 9 වැන්න වන පුණ්‍ය ස්ථානයටයි පිවිසෙන්නේ. තුලා ලග්න හිමියන්ගේ ලග්නාධිපති සිකුරුයි. ගුරු සිකුරු සදා වෛරක්කාරයෝ හැටියට තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ ගුරු එක මාර්ගයකත් සිකුරු ලෞකික පැත්තටත් බරවත් තමයි ගමන් කරන ග්‍රහ දෙපළක් වන්නේ. ඒ නිසා මේ ග්‍රහ මාරුව තුලින් සම්පූර්ණ උසස් ප්‍රතිඵල නොලැබුණත් යම් යම් පැතිවලින් සුබ තත්ත්වයන් මතු කරන බව කියන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ මනසට යම් සැනසෙල්ලක් ඇති වෙනවා. ආධ්‍යාත්මික සැනසෙල්ල ලබා දෙනවා. මේ නිසා ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගනිමින් ජීවිතය ඉදිරියට ගෙනියන්න පාර කියලා දෙනවා. වෙනදාට වඩා ආගමට දහමට නැඹුරුව ප්‍රතිපත්තියක් ඇතිව ජීවත් වීමට ලැබෙනවා. ඒ වගේම ගුරු ධනකාරක ග්‍රහයක්. ඒ නිසා ආර්ථිකය යහපත් පැත්තෙන් ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙනවා. වෘශ්චික ලග්නය. මේ ගුරු මාරුව තුලින් වෘශ්චික ලග්න හිමියන්ට බලපැවැත්වීම කොහොමද යන්න දැන් විමසා බලමු. වෘශ්චික ලග්න හිමි ඔබගේ කේන්දරයේ දෙවැන්න සහ පස්වැන්න යන භාවවල අධිපති වන ගුරු ග්‍රහයා 8 වැනි භාවයට තමයි ගමන් කරන්නේ. 8 වැන්න කියන්නේ මාරක ස්ථානය නැත්නම් බාධක ස්ථානයටයි. නැත්නම් ත්‍රික ස්ථානයයි. ඒ නිසා වැඩිපුර සුබ ප්‍රතිඵල නම් බලාපොරොත්තු විය නොහැකියි. නමුත් ඔබගේ ලග්නාධිපති කුජයි. ගුරු සහ කුජ මිතුරු ග්‍රහයන්. ඒ නිසා මේ සම්බන්ධතාවය යහපත් එකක්. සුබ ග්‍රහයෙක් අසුබ ස්ථානයකට පැමිණීම යහපත් නොවන නමුත් ගුරු ග්‍රහයාගේ පැමිණීමෙන් විශාල සුබ තත්වයක්ද ඇති නොකරයි. එනමුත් හදිසි අනතුරු ලෙඩ රෝග ඇතිවීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම ඔබේ කේන්දරයේ ගුරු දුර්වලව ඉන්නවා නම් මේ තත්ත්වය ටිකක් වැඩි. ඒ වගේම ඔබ විවාහක නම් දරුවන් ඉන්නවා නම් මේ කාල සීමාවේදී ඔවුන් පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. කොහොම වුණත් ඔබ මේ කාල සීමාවේදී පෙරට වඩා කල්පනාකාරීව සහ බුද්ධියෙන් වැඩ කටයුතු කරගෙන යන්නට ඕනේ. ධනු ලග්නය. වසරක කාලයක් පවතින ගුරු මාරුව ධනු ලග්නයට කොහොමද? ධනු ලග්න හිමියන්ගේ කේන්දරයේ විවාහක ස්ථානය වන 7 වැනි භාවයට තමයි ගුරු ගෝචරයෙන් ගමන් කරන්නේ. ඔබගේ ලග්නාධිපතිත් ගුරු. ඒ වගේම සුබ ස්ථානය වන 4 වැන්න අධිපතිත් ගුරුයි. මේ නිසා ඊට සුවිශේෂී ග්‍රහ මාරුවක් තමයි මේ සිද්ධ වෙන්නේ. ඔබ අවිවාහකෙක් නම් ඔබට සාර්ථක විවාහ යෝග ඇතිවන කාල සීමාවක්. ඊටාම යහපත් විවාහයක් සිදු කරගන්න ඔන්න කාලය ඇවිල්ලා තියෙනවා. ධනු ලග්න හිමියන්ට විවාහයෙන් පස්සේ ජීවිතය ඉතා සාර්ථකව ගත කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි විවාහකයන්ගේ පෞල් ජීවිතයේ යම් ආරවුල් පැවතියා නම් ඒව තරමක් දුරට හරි සමනය වෙනවා. ආදරය හිතවත්කම වෙනදාට වඩා ජීවිතයට ලැබෙනවා. ඒ වගේම ඔබ ප්‍රසිද්ධ කෙනෙක් බවට පත් වෙනවා. අන් අයගේ ආධාර උපකාර වගේම පිරිස් බලය ඇති වෙනවා. මේ කාල සීමාවේදී ධනය බලය වගේම සැනසිලිදායක ජීවිතයක් ගත කරන්නටත් අවස්ථාව ලැබෙනවා. මකර ලග්නය. මකර ලග්න හිමි ඔබගේ 6 වැන්න වන රෝගස්ථානයට තමයි ගුරුගේ පැමිණීම සිද්ධ වෙන්නේ. මෙසේ පැමිණෙන්නේ ඔබේ කේන්දරයේ 3 වැන්න වන සහජ ස්ථානය නැත්නම් සහෝදර ස්ථානය වන 3 වැන්නෙත් ව්‍යස්ථානය වන 12 වැන්නෙත් අධිපති. මෙතනදිත් සුබ ග්‍රහයෙක් අසුබ ස්ථානයකටයි මේ පැමිණෙන්නේ. එහෙමනම් සුබ ග්‍රහයාගේ සුබ අඩුවීමක් ඇති වෙනවා. කොහොම වුණත් ඔබේ ජන්ම පත්‍රයේ ගුරු දුබලව සතුරු නීච බලෙන් ඉන්නවා නම් තරමක් අයහපත් තත්ත්වයන් ඇති කරනවා. විශේෂයෙන් ලෙඩ රෝග ඇතිවීමේ අවධානයක් පවතිනවා. සෙමට මූලික වන රෝග සිංගමාලය, කැස්ස, ගුල්ම රෝග වගේම උමතු රෝග ඇතිවන්නටත් පුළුවන්කම තියෙනවා. නහර බ්ලොක් වීම, රුධිර පීඩනය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන්ම මෙම කාලයේදී දේව කෝප වැනි දේ බලපැලවැත්වෙන්නටත් පුළුවන්කම තියෙනවා.
ඒ නිසා මේ කාල සීමාවේදී මේ ලෙඩ රෝග ගැන තරමක් අවධානයෙන් සිටිය යුතුයි. නමුත් ඔබ කරන රැකියාව ස්වයං රැකියාව ආදී දේට නම් යහපත් තත්ත්වයක් ඇති කරනවා. කුම්භ ලග්නය. මෙම ගුරු මාරුව තුලින් කුම්භ ලග්න හිමියන්ට බලපෑම කොහොමද කියලා දැන් කතා කරමු. ඔබගේ කේන්දරයේ ධනස්ථානය වන දෙවන්නත් ලැබීම් පෙන්වන 11 වෙනිටත් අධිපති ගුරු ග්‍රහයා තමයි ත්‍රිකෝණ ස්ථානයක් වන 5 වෙනිට ගමන් කරන්නේ. ලග්නයෙන් 5 වෙනිට ගුරු ගමන් කිරීම ඉතා හොඳ පිහිටීමක්. ඔබ අධ්‍යාපනය ලබන අයෙක් නම් යහපත් අධ්‍යාපනයක් ලබා දෙනවා. ඔබට පඬිත ගුණ ලැබෙනවා. ඒ වගේම මේ කාල සීමාවේදී තරඟ විභාග ආදීන් ජය ලැබෙනවා. හිතේ සතුට ප්‍රබෝධය වැඩියෙන් ලැබෙන කාල සීමාවක්. ඒ වගේම ඔබ දරුඵල බලාපොරොත්තුෙන් සිටි කෙනෙක් නම් යහපත් දරුඵල ලැබෙනවා. ආර්ථිකයේ ශක්තිමත් වන අතර සියලු ලැබීම් ඇති කරන කාල සීමාවක් හැටියට සලකන්නට පුළුවන්. මීන ලග්නය. මීන ලග්න හිමියන්ට මෙම ග්‍රහමාරුව කෙසේ වෙයිද? ඔබගේ ලග්නාධිපතිත් ගුරුයි. රැකියා ස්ථානය වන 10 වෙනි අධිපතිත් ගුරුයි. එහෙමනම් ගුරු ග්‍රහයා ගෝචරයෙන් පැමිණෙන්නේ සුබ ස්ථානයේ නැත්නම් බන්දු ස්ථානයේ වන 4 වෙනිටයි. ඊටාම යහපත් පිහිටීමක්. මේ කාල සීමාවේදී මීන ලග්න හිමියන්ට හොඳ ගෙවල් දොරවල් ඉඩකඩම් ලැබීමේ වාසනාව තියෙනවා. ඔබ තමන්ගේම කියලා නිවසක් හදා ගන්න හෝ මිලදී ගන්න සිහින මැව්වනම් ඒක ඉෂ්ට වෙන කාල සීමාවක් තමයි මේක. ඒ වගේම දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ ගෙවල් දොරවල් යාන වාහන පවා අයිති වෙන්න ඉඩකඩ තියෙනවා. කොටින්ම කියනවා නම් මේ ගුරු මාරුව හැම අතින්ම ඔබට යහපත් එකක් කියලා කියන්නට පුළුවන්.